සාත්තු නිවාසයේ සිනිදු මිතුරිය. ඔයා මොකක් හරි කතන්දරයක් දන්නවද? ඒ අය මගෙන් ඇසූ පළවෙනි පැනය. සාත්තු නිවාසයේ හැම කෙනෙකුගේම කතන්දරයක් දන්නවදැයි ඇසෙන අලුත් නේවාසිකයෙක් ගැන අසා තිබුණත් ඒ නේවාසිකයා තාරුණ්‍යයේ අගභාගයේ ඉන්න කාන්තාවක් ලෙස මම මවාගෙන උන්නේ නෑ. බලාපොරොත්තු නොවුන් තැනකදී හදිසියේ ඇය මුණ ගැසීමත් ඇගේ ප්‍රශ්නයක් නිසා මම මුල් වතාවේත් ගොළු වුණා. තප්පර කීපයකට පසු මම හිස දෙපසට වැනුවේ ඇත්තටම මා දන්නා කිසිදු කතන්දරයක් එවෙලේ සිහිපත් නොවූ නිසායි. අරත් මට කතන්දරයක් කීම වෙනුවෙන් අතර වෙන්නට වෙලාවක් තිබුණේ නෑ. මගේ පිළිතුරක් ඒ ඇසල කිසිම අමනාපයක් හෝ බලාපොරොත්තු කඩවුණු වෙනුමක් ඇති කළේ නෑ. ඇය කතන්දරයක් නොදන්නා මා ගැන අනුකම්පාවෙන් මෙන් මා දෙස බැලා නිහඬවම මා පසු කරක තවත් නේවාසිකයෙකුගෙන් ඒ ප්‍රශ්නයම ඇසුවා. ඒ වාරේ නම් ඇගේ වාසනාවට ඔහු ඇය අසල නවතිනවත් ඔවුන්ගේ කතාබහ බොහෝ කල් හඳුනන අය මෙන් ගලා යනවත් මම දුටුවා. සමහර විට ඔහු ඇයට කතන්දරයක් කියා දෙන්නට ඇති. ඇත්තටම ඊළඟ දවසේ මම ආයෙත් නම් ඇගේ ප්‍රශ්න ඉස්සරහා ගොළු නොවන වකට දිවුරලයි ඇය ළඟින් ඇවිදගෙන ගියේ. වෙන එකක් දෙයක් කල්තියම් සූදානම් කරගත් කතන්දරයක් පවා මගේ ළඟ තිබුණා. ඇයි මගෙන් කතන්දරයක් දන්නවද ඇසූ සැනින් අපොයෝ මම ඇති තරම් කතන්දර දන්නවා. ඔයාට ඕන නම් මේ දැන් උනත් මට කතන්දරයක් කියලා දෙන්න පුළුවන්. කියා ආඩම්බරයෙන් හා විශ්වාසයෙන් පපුව පුරවාගෙන කියන එකයි මගේ සැලසුම වුණේ. ඒත් අවාසනාවක මහත. ඒත් ඇයගේ ප්‍රශ්නය වෙනස් එකක්. ඔයාගේ පළවෙනි පෙම්වතා මොන සුවඳද? ගොළුවීම. ඔන්න ආයෙත් ඒක ආවා. මම ඇය ළඟ නැවතිලා ඇගේ ප්‍රශ්නයට පිළිතුරු කල්පනා කළා. ඇත්තටම මගේ පළමු පෙම්වතා මොන සුවඳද? දශක ගණනාවකට පෙර මා පෙම් කළ ගැටවරයෙකුගේ සුවඳ කොතරම් උත්සාහ කළත් මතක් කරගන්නට මට හැකි වුණේ නැහැ. බොහෝ විට හුළඟින් එන්නට ඇත්තේ පාසල් කමිසයක සුවඳ. නැතිනම් මා මුණ ගැහෙන්නට එන දවසක ලදරු නැගණියකින් සොරාගෙන ඇඳුම් පුරා මහලාගත් කොලොන් වර්ගයක සුවඳ. ඒත් මට හැබෑවටම මතක නැහැ. ඔයා එයාගේ සුවඳ අමතක කරාද? ඈ තුළ නොපිට පෙරළුවා. එක්වරම මට දැනුනේ වර්ධකාරී හැඟීම. එහෙනම් ඔයා දන්නවද පස්වෙනි ඍතුවේ නම? ඇය මට පෙන්වන්නේ ඇඟිලි 4ක්. ඒත් මම ඒව නිවැරදි කරන්නට ගියේ නෑ. මම දන්නවා ඒ පෙන්වන්නේ 5වක. ඒත් අවාසනාවට වගේ මම දැනගෙන හිටියේ මල් පිපෙන වසන්තයත්, දිගම දිග උණුහුම් දවල් කාලේ තියෙන කිම්හානයත්, කොළ හැලෙන හේමන්තයත්, ලස්සනටම තරු දකින්න පුළුවන් සිසිරයත් ගැන විතරයි. මගෙන් පිළිතුරක් නැති තැන ඇය සිනාසුණා. පස්වෙනි ඍතුවට නමක් නෑනේ. ඒකේ තියෙන අපිට අමතකුණු දේවල්. අමතකුණු මතක හැම එකක්ම. ඔයාගේ පෙම්වතාගේ සුවඳත් එහෙ ඇති. ඇගේ සිනිඳු හිසකේ කඳුකර සුළඟේ ගසාගෙන යනවා. එම්බ්‍රොයිඩර් බේබි රෝස කිනිත් තියෙන අත්වැසුම් පැළඳගෙන ඉන්න ඇය ඇගේ ඇත් එකිනෙක පිරිමැදිමින් උණුහුම් කරගන්නට උත්සාහ කරනවා. ඇගේ මෆ්ලරයේ කොනක් ලිහිල් වෙලා. සීතල කඳුකර සුළඟ එතනින් ඈතට කාන්දු වෙනවා. මම හිමින් සේරුවේ මෆ්ලරය සකස් කළා. ඇය ස්තුතියක් ඇඳුණු බැල්මක් මා වෙත හෙළුවා. මං ඔයාට රහසක් කියන්නද? මට තාමත් මගේ පළවෙනි පෙම්වතාගේ සුවඳ මතකයි.